මඩල අනවතප්තයේ සත් බිම්බෝ පෙවුම තුසිත විමානේ පරසතු කොසොම සාදු වන්දිමේ මාගේ ගෞතම සමීද සසර ගමන දුක බව දැනගත්දා සසර පුරා පතිනිය හැරදා අතිර භවයේ සැනසුම් සුව සොයලා සමිඳුනිත් මුණා ඇසල පොහොයදා සුන්කල මරෝ බාල බිඳෙමින් වෙසගේ නිර්මල සම්බුදු බව ලැබ සමීද පින්කල පිරිසට නිර්මල දහමේ අත්කල දුන්නා හිමි නිර්වාණේ රුවන් කඳක් වන් රන්වන් සිරුර අඩවන්නෝ කරුණා පෙරදැස ලොවක් නිවාලන අමයෝරෝ අදන දොහොත් තබා වඳිනෙමි මම සමීද පියුම් පතකරන් පැහැසිරේ පතොල නෙත සිත සනසන සංසුන් ගමන ඉදේ කරනා සම්බුදු ගුණය සිහිකර වඳිනෙමි තිලොවග සමීද අටවන් දෙනෙතේ කරුණා දහරයි මිසදිටු අඳුරට දැල් වූ පහනයි මෙත් කරුණාවෙන් සිත සනසලයි සුගත තථාගත සම්බුදු සරණයි පින්කඳ බබලන රන් රැස් දහරයි දංකඳ අඩුවක් නැත පින් සාරයි ලංකර ගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි සක්මන් කරනා රන් රොවරුසෙරෝ ඉක්මන් නැති සංසුන් ගාතේ පෙබේදෝ සිත් මල්යායම පුදමින් සමේදෝ භගවත් මුනි සාද වන්දිනෙමි සාදු
කැඩපත මෙන් නෑන බල ඔපවත් කළ සැඩ සුළඟට නොසැලෙන සේවනක් ලෙස ගෝර සසර මග මරෝ බාලසුන් කළ සුගත මුනි දෝසාද වදිනේ මේ තුන් කාල දිතිස් පුරුෂ ලකුණින් ගත දෙලොන මහත් දැති පින් මහිමය පිරුණ පිරුමන් පුරමින් කල්ප පුරණ මකුලෑවේ ශ්‍රී විමලාවිදාන මහා ස්වාමීන් වහන්සේට මුලස්තුන ආරාවලී දෙමින් මෙම උත්සව සභාව ආරම්භ කරමින් පිරිස පංචශීලයේ පිටුව අවදාන ලෙස මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කවුරු සාධකාරය පවත්ලා පන්සිල් සමාදන්වන්ට නමස්කාරය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पूज्य महानायक लायන්පාණන් වහන්සේ ඇතුළු වැඩ සිටින අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා ගුණගරුක වාසනාවන්ත පින්වත්නි වේරගල සිරි නන්දනාරාම විහාරස්ත ඉතිහාසය තුල සුවිශේෂී දිනයක් අද උදා වුණා. ඒ අනුව ශ්‍රද්ධා ගුණගරුක දේතිලක මහත්මයා ප්‍රධාන පවුලේ ඥාතීන්ගේ ධන පරිත්‍යාගයෙන් විහාරස්ත දායකා පින්නතුන්ගේ ආධාර උපකාරයෙන් විහාරාධිපති කරු කටයුතු නායක හාමුදුරන් වහන්සේ පීඨාම්බිස්තර පඬිත හාමුදුරන් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ අතිපූජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේගේ සුරතින් නිරාවරණය කරන්නට යෙදුන බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ඔබ බොහෝම ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව සකසා ගන්නට යෙදුනා වූ මේ සියලු පුද පූජාවන් සම්බුද්ධ පූජාවක් වශයෙන් අපි හැමෝම එකටම ගාථා කියමින් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමු. පූජා වේවා කියන ප්‍රාර්ථනාව හැඟීම හිත ඇති කරගෙන අපි හැමෝම එකටම ගාථා කියලා බුද්ධ පූජා කරමු. අවසරයි වේරගල ඥානිස්තර ස්වාමීන් වහන්සේට පිළිගැනීමේ කතාව පවත්වන හැටියට ආරාධනා කරනවා. වේරගල ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ අද ඓතිහාසික දිනයක් සිහිපත් කරන්නේ ආරම්භක මුල් පියවරේ ඉඳලා අවුරුදු 100ක් සම්පූර්ණ වෙන කඩයිම සිහිපත් කිරීම වශයෙන් ආරම්භය සිද්ධ වෙලා තිබෙන්නේ 1925 වර්ෂයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ වෙලා තිබෙන්නේ 1863 ගාල්ලේ තිංගංග සුදුක්කේ ප්‍රතිමා මාලකයේදී පළමු උපසම්පදාවෙන් අනතුරුව
එසේ ආරම්භ වුණ ශ්‍රී ලංකා රාමයන් මහානිකාය ගම්පහ ප්‍රදේශයේ බලගල්ලේ ශ්‍රී සරස්වතී පිරිවෙන් විහාරස්ථානයෙන් ආරම්භ වුණු ඒ නිකාය ව්‍යාප්තියේ දායාද උරුමයක් හැටියට මේ සත්පුරුෂයටත් අපේ නිකාය විහාරස්ථාන ආරම්භ වීම සිද්ධ වෙලා තිබෙනවා. ආර්.පී.එස්. විජේතිලක මැතිතුමන් සුධර්මා විජේතිලක මැතිණිය ඒ ළඟම ආසනේ වාඩි වෙලා මේ දෙපළ රැඳවල් නැතු මේ ස්ථානයට පැමිණලා මේ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරන තුරුම පුදුමාකාර කැපවීමකින් කටයුතු කළා. මේ පරිසරය සකස් කිරීම සඳහා මහා මෙහෙවරක් සිද්ධ කළා. ඒ හැමදෙනාම පිළිගන්න අවස්ථාව තමයි අද මේ උදාහරණලා කුණින් ගත දෙලොන මහත් දැති පිං මහිමය පිරුණ පිරුමන් පුරමින් කල්ප පුරණ කල මහ සමේදෝට වඳිනේ නිතේන සනසන අමයෝරෝ දහමයි තුන් සිත පහදන සම්බුදු වදනයි තුන්දොර සංවර කරවන පිහිටයි තුන්කල් මගේ බුදු හිමි නම දෙන්නයි කතරට වහිනාම දම් වැස්සයි සසරට බැඳී බැමි සුන් කළ දහමයි මතුවට පවතින නිර්මල වදනයි පිහිටට මගේ බුදු හිමියන් පමණයි පිටමං සදමින් නිවනට මහගෝ සංසුන් ගමනින් පසු පාස වටිනෝ සිව් මහා පිරිසෙන් පුදසෙත් ලබනෝ සිරි ගෞතම බුදු හිමියන් වඳිමු පිහිටක් අවැසිව සිටියාය සොයනා සරණක් වේ සසරෙන් ගොඩ තබනා නිවනින් ලෝසත සැනසුම් ලබනා අමාමැණිහිමි නම දෙමි බැතිනා අතමිටු දුදනන් දමනය කරනා ලහිරු මඩලසේ සැනසුම් සදනා දෙපියුමෙන් මහා බඹු අදිනා බැතිසිත් පුද දේ වඳිනෙමි සමිදා වින කරනට මාග පැමිණෙන රුතුරෝ බාධක වලටද මෙත්
බාල පැතිරූ රෝබිය අඳුරද නිති දොරු කරවෝ සිහිකර වඳිනේ මේ සම්බුදු සමිඳු සොයමින් අසරණ දනලෝ පිරුණ කරුණාවෙන් සිත සැනසුම් දෙවන අසදිස මහා කොළුනින් පෙරේ උතුල ලොවුතුරු හිමි සාද නම දෙමි නිතින සිව් මහ බඹුනගේ පිදුම් ලබන්නේ සිව් පිරිවර පිරිසෙන් සැරසෙන්නේ සිව්පසයෙන් නීති පිදුම් ලබන්නේ සම්මා සම්බුදු හිමි නම දෙන්නේ දැකුමෙන් දැසට දුක් සංසිඳුනේ වදනින් සනසොම සතහට ලැබුණේ නිවනින් රුදු සසරේ දුක නිවෝණේ අංගී රස මගේ පුතු හිමි වඳිමි දෙව්ලොව දෙවියන් බඹුන්ද පුතන නාලොව සුරලොව දෙවි පුද දෙවන සුවඳ දුමින් කුසුමින් පුද ලබන සමිත උතුම් මම වඳිනෙමි නිතර නොපෙනෙන සසර දනව්වේ ඉමක් සොයාගෙන එතෙර දකින්නේ මලක් පුදාගෙන නිතර සිතන්නේ සම්මා සම්බුදු පිහිට පතන්නේ කුරිරු කුහක ආද මිටුකම් පිරෝණ නපුරු අඳුර පෙරිමානෙන් සැදුන ගෝර සසර ගමනෙන් පත් මිදුන සාදු වඳෙමි මගේ සම්බුදු සමිඳ ලෝකනාථ ශ්‍රී ගෞතම සමිඳෝ විතරාගී ගුණ මහිමෙන් පිරුණු අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා සම්පන්න වාසනාවන්ත
පින්නතුනි පින්නතිය නාරම්මල වේරගල ශ්‍රී නන්දනාරාම විහාරයේ දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස සිදු කරන ප්‍රථම ආශිර්වාදාත්මක මහා පූජාවත් එක්ක එකතු වෙලා සිටිනවා. අද උදෑසන බුද්ධ ප්‍රතිමා වහන්සේ සදැහැති බෞද්ධ ජනතාවට වන්දනාමාන කරන්නට අවස්ථාව ලබා දීලා සවස උතුම් බුදුපියාණන් වහන්සේ දෙසා මහානීය ආශිර්වාද පූජාව පවත්වන්නට සියල්ල සූදානම් වෙලා තිබෙනවා. ඊටාම ලස්සනයි දර්ශනීයයි වේරගල ශ්‍රී නන්දනාරාම පුණ්‍ය භූමිය. අපට මතකයි දැනට වර්ෂ ගණනාවකට එහාදී මෙම ස්ථානය පිහිටලා තිබුණු ආකාරය. නමුත් අද වර්තමානයේ වන විට සදැහැති බෞද්ධ ජනතාවගේ සිත් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන ආකාරයට තාමත් දර්ශනීය ලෙස නිර්මාණය කරනවා. සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. සාදු කියන්න සාදු සාදු. වන්දෙමි මාගේ ගෞතම සමීද සසර ගමන දුක බව දැනගත්දා සසර පුරා පතේනිය හැරදා අතිර භවයේ සැනසුම් සුව සොයලා සමිඳුනිත් මුණා ඇසල පොහොයදා සුන්කල මරු බාල බිඳෙමින් වෙසගේ නිර්මල සම්බුදු බව ලැබ සමීදේ තින්කල පිරිසට නිර්මල දහමේ අත්කල දුන්නා හිමි නිර්වාණේ. රුවන් කඳක් වන් රන්වන් සිරුර අඩවන්නෝ කරුණා පෙරදැස ලොවක් නිවාලන අමයොරු වදන දොහොත් තබා වඳිනෙමි මම සමීද පියුම් පතකරන් පැහැසිරේ පතොල නෙත සිත සනසන සංසුන් ගමන ඉදේ කරනා සම්බුදු ගුණය සිහි කර වඳිනෙමි තිලෝවග සමීද අඩවන් දෙනෙතේ කරුණාදහරයි මිසදිටු අඳුරට දැල් වූ පහනයි.
කරුණාවෙන් සිත සනසලයේ සුගත තථාගත සම්බුදු සරණයි. පින්කඳ බබලන රන් රැස් දහරයේ දංකඳ අඩුවක් නැත පින් සාරයි. ලංකර ගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි. සක්මන් කරන රන් රොවරුසෙරෝ ඉක්මන් නැති සංසුන් ගාතේ පෙබේදෝ. සිත් මල්යායම පුදමින් සමේදෝ භගවත් මුනි සාද වන්දේ නෙමි සාදු. කැඩපත මෙන් නැන බල ඔපවත් කළ සඩ සුළඟට නොසැලෙන සේවනක් ලෙස ගෝර සසර මග මරු බල සුන් කළ සුගත මුනි දෝසාද වන්දේ මේ තුන් කාල. දිතිස් පුරුෂ ලකුණින් ගත දෙලොන මහත් දැති පින් මහිමය පිරුණ. පිරුමන් පුරමින් කල්ප පූරණ කළ මහ සමේදෝට වන්දේ නෙමි නිතේන. ලොව සනසන අමයෝරෝ දහමයි තුන් සිත පහදන සම්බුදු වදනයි. තුන්දොර සංවර කරවන පිහිටයේ තුන්කල් මගේ බුදු හිමි නම දෙන්න.